vlogs LK YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේක මගේ first video එක. ඔයාලා thumbnail එක දැක්කනම් දැනටමත් දන්නවා මේ vlog එකෙන් මොකක්ද වෙන්නේ කියලා. හරි වැඩි කතා ඕනේ අපි යමු video එකට. මේ simple setup එක හැදුවේ චූටි අමුත් එක් වෙනුවෙන්. thumbnail එක දැකපු ඔයාලා දන්නවා කවුද හෙට එන්නේ යන්නේ කියලා. අපි එනම් හෙට උදෙන්ම එයාව ගේන්න යමු. හොව් පොඩ්ඩක් ඉන්න. එක දෙයක් කියන්න අමතකුණානේ. මේකේ ෆිල්ටර් එක විදියට රන් වෙන්නේ aquarium back hang-on internal filter එකක්. ඒ වගේම lamp එක විදියට දාලා තියෙන්නේ LED aquarium ultra thin strength lamp එකක්. මගේ voice එකත් එක්ක ඔයාලට වහින සද්දයක් ඇහෙයි. මේ දවස්වල මෙහාට වහිනවා. ඒක වැඩි ඔයාලා ගණන් ගන්න එපා. light එක ගැන කතා කරනවා නම් model එක QL 40S කියන model එකෙන් සහ power එක 6 volt සහ voltage එක 110ත් 220ත් අතර බලා ගන්න පුළුවන්. අපි දැන් යන්නේ අපේ චූටි අමුත්තව ගේන්න. අපි යන්න ඕන අනුරාධපුරයට. මේ ඉන්නේ මම යන ගමන් චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. එයා පැත්තේ බඩේරුඟු හිටවලා තියෙනවා. දැන් නම් පීතිලා තියෙන්නේ. ලස්සනයි ඉතින්. මරු වැඩක් වුණා. මම යනකොට බස් එක අද්දනවා. කෑ ගහලා දුවලා ගිහිල්ලා කොහොම හරි බස් එකට නැගගත්තා. ඔය ඉන්නේ ඉතින් දාඩියක් දාගෙන. කොහොම හරි කාටවත් ඉඳලා දුන්න අපි ආවා. ඒ යන්න තියෙන්නේ අනුරාධපුරට. අනුරාධපුර යන බස් එකකට නැංගා ඊට සින්දුවක් අහගෙන යන්න. ඒවසිල්ලක් නැතුව ඉන්නේ aquarium එකට යනකල් ගියාට පස්සේ අපි සෙට් වෙමු. පැයකට විතර පස්සේ ඔන්න අපි ආවා අනුරාධපුරට. ඔයාලට මේ පේන්නේ අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එක. ඔන්න එන යන ගමන් ඉන්නේ අපි අලුත් අමුත්තා ගේන්න. ඔන්න ඔය හරියට තමයි අපි යන්නේ. ඉතින් ඉක්මනට යමු. ඔන්න aquarium එකට නම් ආවා. ඉතින් ආපු ගමන් මම හිතුවා වලට මාළු ටික පෙන්නලා ඉන්නවා කියලා. මේ හරිය ඉන්නවා albino pago එක. ඊට එහා පැත්තේ ඉන්නවා small goldfish ලා රංචුවක්. මාරම ලස්සනයි. හැබැයි මං නම් goldfish ලා වගේ නෙමෙයි. මෙන්න මෙහා පැත්තේ තියෙන ඊටත් වඩා පොඩි එකක්. මේක මම හිතන්නේ red cap goldfish එක. ඊට එහා පැත්තට ගියාම ඉන්නවා zebra angel set එකක් සහ තව calf set එකක් ඉන්නවා. මම නම් calf ලට වැඩි ආස නැහැ. ඊට එහා පැත්තෙන් ගියාම සුපිරි ටැංකියක් තියෙනවා. glow tetra set එකක් ඉන්නවා. මේක නම් මාරම ලස්සනයි. අවුව නිසා වීදුරුව පොඩ්ඩක් දිලිසෙනවා. නැත්තම් මේක මාරම ලස්සනයි. තව සුපිරි භාණ්ඩයක් හිටියා ඔස්කා. මුණ මාරම සයිස්. මෙච්චර කාලයකට දැකපු ලොකුම ඔස්කා. ඒ වගේම අඩියකට අඟලක් දෙකක් වගේ අඩු ඇති. ඒ තරම් මූ සයිස් මාරම ලස්සනයි. මේ ක්ලවුන් ලෝච්. මෙතන ඉන්නවා බ්ලූ පල්චර් කෙනෙක්. එයානම් ටිකක් බය වෙලා වගේ ඉන්නේ. එක තැනම නිකන් ගල් ගහිලා වගේ. ඊළඟට ඉන්නවා අපේ රෙඩ් ගැලැක්සි සෙට් එක. මෙයාලා 2 ඉන්ච් වගේ ඉන්නේ. අඟල් දෙකමාර වගේ. මෙයාලා තමයි ගේන්න ආවේ. අපි එනම් සෙට් වෙමු. ඔන්න එනම් අපි ගත්ත යාව. තව බඩු වගේක් ගන්න තිබ්බා. ඒක නිසා වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. aquarium එකේ තව මාළු හිටියා. මට වීඩියෝ කරගන්න වෙලාවක් නැහැ. මට පරක්කු වෙනවා බස් එකේ යන්නේ. ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. වෙලාවක් නැති නිසා. බඩගිනි ඒක නිසා කන්න ආවා. ඉතින් මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. නැතුව මේ පෙරේතකමට කනවා එහෙම නෙමෙයි. බස් එකකට ආවා. සින්දුවත් අහගෙන යනවා ඉතින්. මේ තියෙන අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එක. තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. හැදුවාම ඉතින් ලස්සනට තියෙයි. ඔයාලට කියන්න බැරි වුණානේ. අද මම ගියේ අනුරාධපුර go fish aquarium එකට. ආලංකුළුම family super එක ඉස්සරහම තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් යන්න පුළුවන්. මේ පැත්තේ කට්ටිය නම් මේ කොහෙද කියලා දන්නවා. මේ මහා කනදරාව. ලොකු දිගාතීත කතාවක් තියෙන තැනක් තමයි මේක. මාරම ලස්සනයි. ඔන්න එහෙනම් ගෙදර ආවා. අපි බලමු මොනවද ගෙනාවි කියලා. මේ තියෙන්නේ ceramic rings small එක. මේකේ මම price උත් එක්ක ඔයාලට පෙන්න දාන්නම්. ඔයාලට idea එකක් ගන්න පුළුවන් වෙන්න. මේක 500ක් වුණා. ඊට පස්සේ අපි ගත්තා thermometer එකක්. ජලයේ උෂ්ණත්වය බලන්න තමයි මේක ගන්නෙ. මේ snake head හදනකොට මේකක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ කෑම එකක් ගත්තා. මේක නම් ගත්තේ පොන්ට් එකේ ඉන්න මාළුන්ට. අය පොඩි දැල් කැල්ලක් ගත්තා. මාළු අල්ලන්න මං ගාව තියෙන එක ඉදිලා. ඊට පස්සේ ඉන්නවා අපේ බක්ක පැටියා.
බක්කා කිව්වට මෙයාගේ නම Asiatic Red Galaxy. ඒක තමයි මෙයාගේ නම. තර්මෝමීටර් එකේ ප්‍රයිස් එක කියන්න බැරි වුණානේ. ඒක 400ක් වගේ තමයි උනේ. ඊට පස්සේ ගත්තම් මෙයාලා මාකට් එකේ සාමාන්‍යයෙන් අඟල් 2.5 පැටියෙක් රුපියල් 2000 3000 අතර ප්‍රයිස් එකකට තමයි සෙල් වෙන්නේ. ඒක ෂොප් එකෙන් ෂොප් එකට වෙනස්. සමහරක් විට තව වැඩි වෙන්නත් පුළුවන්. සමහරක් විට තව අඩු වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට 2000 3000 අතර රේන්ජ් එකේ තමයි මෙයාලා යන්නේ. හරි අපි දැන් මෙයාව ඇක්ලිමේට් කරගමු. මේ විදිහට මෙයාව විනාඩි 15ක් වගේ තිබ්බනම් හොඳටම ඇති. හරි ඉතින් මෙයාව ඇක්ලිමේට් වෙන්න මම මෙයාව මේ විදිහට තියා ගන්නවා. එතකල් අපි තර්මෝමීටර් එක හයි කරගමු. හරි මේ විදිහට තමයි තර්මෝමීටර් එක තියෙන්නේ. මේකේ විස්තර වගේක් ගහලා තියෙනවා. ඒවා ඉතින් බ්ලා බ්ලා. හරි වැඩි කතා ඕනේ අපි මේක හයි කරගමු. තර්මෝමීටර් එක හයි කරගෙන ඉවරයි. අපි අර යවත් හිමීට දාගත්තා. ඒකේ වීඩියෝ ෂොට් එකක් ගන්න නම් මට බැරි වුණා. එයා නම් ඉතින් අවුලක් නැහැ. දැන් ඔය හැංගිලා ඉන්නවා. දැන්ට නම් අවුලක් නැහැ. කොහොමත් මේ සෙටප් එක වෙනස් කරනවා. මෙයාට ටැංක් එකක් හැදෙන ගමන් තියෙන්නේ. මෙයා දැන් ඉතින් හැංගිලා ඉන්නවා. ඔය ඉන්නේ ඉතින් අපේ බක්කා පැටියා. වීඩියෝ එක කරලා දවස් කීපයකට පස්සේ තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙච්චර වෙලාව ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් subscribe කරලා like කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට මේ vlog එක ඉවර වෙනවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අපි අදට සමු ගන්නවා. මේ Aqua Vlogs